ඔන්න අද අපි යනවා කිලෝමීටර් 8000ක් ක්‍රොස් කන්ට්‍රි කියලා කියන්නේ අපි මෙල්බර්න් වලින් පටන් අරගෙන ඇඩිලේඩ්, කූපපීඩි, උරුළු, ඇලිස් ස්ප්‍රින්ග්ස් ඔහම ගිහිල්ලා ඕස්ට්‍රේලියාව වටේ වෙනවා. දැන් මේ අපි ඉන්නේ අතනම ඇඩිලේඩ් වල ඉඳලා කිලෝමීටර් 400ක් විතර කූපපීඩි, ඇලිස් ස්ප්‍රින්ග් පැත්තට ඇවිල්ලා මේ කාන්තාර පටන් ගන්න හරියේ. මෙල්බර්න් ඉඳලා කිලෝමීටර් 2500කටත් වඩා දුරින් තියෙන මේ ඕස්ට්‍රේලියාවේ හරියටම මැද ඕස්ට්‍රේලියාව සිතම ගත්තොත් එම හරියටම මැද ඔයගොල්ලන්ට බලන්න පුළුවන් උළුරු කියලා. මේක ඉතින් හරිම ලස්සන මේ දැන් මේ සන්සෙට් එක බලන්න තමයි කට්ටිය බලන් ඉන්නේ. තව විශාල රොක් එකක් අපිට මේ රොක් එක වටේ යනවා. මේකට කියන්නේ උළුරු රොක් වෝක් කියලා. ලොකු කඳු දෙකක් නැචරලි වෙන් වෙලා තියෙනවා මේ පොඩි වතුර පාරක් එක්ක. මේ ඇලිස් ස්ප්‍රින්ග් වල තියෙන උසම තැනට මේ ඇලිස් ස්ප්‍රින්ග් සිටි එකේ උසම තැන මේක තියෙන මේ ඇන්සැක් හිල් කියලා මේකට කියන්නේ. බුරා නගින ගිනි දැල් අපිට පේනවා මේ අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ බුෂ් ෆයර් වෙන්න බලන්නේ. ෂෝ පාණ්ඩෝ ගිනි දැල් මේ පාන්දර මම නැගිටලා බලනකොට හොඳටම ස්නෝ කරනවා. අද හොඳ ස්නෝ ෆෝල් එකක් තියෙනවා. මේ තියෙන්නේ අපේ වාහනයක් මොන පාන්න හැටි. ඉතින් දැන් හරියටම අපේ ට්‍රිප් එකේ හාෆ් ඉවරයි. දවස් 8යි. තව දවස් 8ක් අපි යනවා. මේ බාන්න දැන් මේ නොදන් ටෙරිටරි එක පාස් කරගම මේ තනිකර කාන්තාරය. ඔයගොල්ලන්ට පේනවනේ අනන්තයේ වගේ කිසිම ගහක් කොලක් නැහැ. මේ තියෙන කාන්තාරේ. අපි මේකට කියන නිල්දිය පොකුට කියලා. නිල්දිය පොකුට කියලා අහලා තිබ්බට ඔයගොල්ලෝ දැකලා තිබුණේ නැහැ. ඔන්න අතේ පේනවා නිල්දිය පොකුට. නිකන් මට හිතෙනවා සමහර වෙලාවට මේක නිකන් අනුරාධපුර පොළොන්නරුවට ගියාදෝ කියලා. හැබැයි ඉතින් අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ තියෙන අඩු කරම්බලන් වලින් හදපු අස්සේගේ පිට යන එකක්. ඒක 90000ක් වෙනවා. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ රෝමම් වල බුල් ඔක්ෂන් එක. ඉතින් මම මේ පෙන්නන්නේ ඔයගලන්ට ලාර්ජස් බොටල් ට්‍රී එක තමයි රෝමා වල තියෙන. මේ තියෙන්නේ අපි අහු ඩෑම් එක. EJ Birdmore Dam. එක්සල තියෙන විශේෂත්වය තමයි එකනකට එකක් වෙනස්. අපේ ෆිංගර් ප්‍රින්ට්ස් වගේ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. සයිලෝ ආර්ට් එකක් වෙනවා. සයිලෝ මියුරල් එකක්. ලොකු රිවර් එකක් මේක ගැඹුරයි මම හිතන්නේ. ඒක මේ බෝට් එකේම දාන්න මේ රෑම්ප් එකක් හදලා තියෙන්නේ. දවල්ට කෑම ලෑස්ති කරනවා. හොඳ කෑමක් කන්න හදන්නේ දවල්ට. කැනෝලා ඔයිල් කියලා තියෙන මේවෙන් තමයි කැනෝලා ඔයිල් හදන්නේ. නිව් සවුත් වේල්ස් වල තියෙන ෆාම් එකකට ෆිෂ් ෆාම් එකක්. ඔන්න මම ඔයගලන්ට පෙන්නනවා චෙරි බ්ලොසම්. බාන්න ලස්සන චෙරි බ්ලොසම් මල් පෙපිලා මේ ගස්වල ලස්සන බලන්න. මේ ලස්සන ලේක් එකක්. මේ ලේක් එකේ වෝටර්ෆෝල් එක වැටෙනවා. හරිම ලස්සන වෙතන මේ. ඔන්න අද අපි යනවා කිලෝමීටර් 8000ක් මේ ක්‍රොස් කන්ට්‍රි කියලා කියන්නේ අපි මෙල්බර්න් වලින් පටන් අරගෙන ඇඩිලේඩ්, කූපපීඩි, උරුළු, ඇලිස් ස්ප්‍රින්ග්ස් ඔහම ගිහිල්ලා ඕස්ට්‍රේලියාව වටේ වෙනවා. දැන් මේ අපි ඉන්නේ අතනම ඇඩිලේඩ් වල ඉඳලා කිලෝමීටර් 400ක් විතර කූපපීඩි, ඇලිස් ස්ප්‍රින්ග් පැත්තට ඇවිල්ලා මේ කාන්තාර පටන් ගන්න හරියේ. ඔයගොල්ලන්ට පේනවා ඇති කාන්තාර මේ ඕස්ට්‍රේලියාව ඉතා විශාල රටක් වුණත් මේ වගේ ගොඩක් තියෙන කාන්තාර තමයි. ඉතින් I think මේවත් කවදා හරි දවසක ගොඩාක් දියුණු වෙලා ඉතින් මේක මේ ඔක්කොම ගෙවල් හැදිලා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදිලා ඉතින් තව අවුරුදු 100ක් 200ක් ගියාම මේවත් සෑහෙන කට්ටියක් පදිංචි වෙයි කියලා අපිට හිතනවා නේද මේ ඕස්ට්‍රේලියාව දියුණු වෙන විදිය අනුව. ඉතින් හරිම ලස්සනයි මේ පරිසරය. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මේ වාහන 5ක තමයි යාවේ කට්ටිය. ඉතින් දවස් ගානක් ට්‍රැවල් කරනවා. ඉතින් තව අපි බලමු ඉස්සරහට ඔයගොල්ලන්ට තව ඉස්සර අපි දෙන්නම් ලස්සන තැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් ඕස්ට්‍රේලියාව බලන්න, ලංකාවේ ඉන්නවා නම් ඕස්ට්‍රේලියාවට ආපු දවසක හරි මේ ට්‍රැවල් කරලා මේ විදිහට බලන්න මේ ලස්සන තැන් වලට ගිහිල්ලා. මොකද ඉතාමත් ලස්සන රටක් මේක. ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා දැන් මෙල්බර්න් ඉඳලා කිලෝමීටර් 2500කටත් වඩා දුරින් තියෙන මේ ඕස්ට්‍රේලියාවේ හරියටම මැද ඕස්ට්‍රේලියාව සිතම ගත්තොත් එම හරියටම මැද ඔයගොල්ලන්ට බලන්න පුළුවන් උළුරු කියලා. උළුරු කියන නොදන් ටෙරිටරි එකට අයත් මේ ප්ලේස් එක තමයි. මේක ඉතින් හරි ප්‍රසිද්ධයි ටූරිස්ට්ලට. මේ රට ඇතුළේ ඉන්න අය පවා ගොඩාක් එනවා මේ බණ්ඩද මේ අපි ආපු දවසෙත් මේ ගොඩාක් වාහන ඇවිල්ලා මෙතන බලන් ඉන්න. මේක ඉතින් හරිම ලස්සන මේ දැන් මේ සන්සෙට් එක බලන්න තමයි කට්ටිය බලන් ඉන්නේ. ඉතින් සන්සෙට් එකේදී මේ රොක් එක එකක් ඇත්තටම ගලක්. ඉතින් මේකේ අර සන්සෙට් එකත් එක්ක කලර්ස් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ මේකේ තියෙනවා නයිට් ලයිට් ෂෝස්, ඒ වගේ අර ඩ්‍රෝන්ස් වලින් කරන එක ටුවරිස්ට් ඇට්‍රැක්ෂන්ස් තියෙනවා. ඉතින් ඒක
අපි බුක් කරලා තියෙන හෙට. ඉතින් අත්‍තරම අපි මෙල්බර්න් ඉඳලා අද මේ 4 වෙනි දවස් අපි පළවෙනි දවසේ ඇඩිලේඩ් වල හිටියා. ඊට පස්සේ කූප පීඩී කියලා තවත් ප්‍රදේශයක හිටියා. ඒ කූප පීඩී හරියට ඉන්න ගෙවල් තියෙන පොළොව යට. මොකද හරි රස්නේ හරිය. නමුත් අපි දැන් මේ ඇවිල්ලා ඉන්න වින්ටර් එකේ හින්දා එච්චරම රස්නයක් නැහැ. නමුත් එතන ඉඳලා අපි තවත් කිලෝමීටර් අපි ආවාද මම හිතන 800කට කිට්ටු වෙන්න මේ උළුරු බලන්න. ඉතින් උළුරුවත් අපි මෙතන උළුරු රිසෝට් එකේ තමයි අදයි හෙටයි අපි නැවතිලා ඉන්නේ. ඉතින් මේ බලන්න මේ රට ඉතා විශාල රටක්. ඇත්තටම බලන්න මේ කිසිම ලොකු ගහක් කොලක් නැහැ මේ කාන්තාරයක් මැද්දේ තියෙන්නේ. ඉතින් මේක තමයි තියෙන ලොකුම රොක් එක මේ පැත්ත බැලුවොත් එහෙම. ඉතින් මේක ඒක නිසා තමයි මේක මම හිතන්නේ හරි ප්‍රසිද්ධ දෙයක්. මේක ඇත්තටම අයිති මේ හරිය මේ ප්‍රදේශයේ අයිති අපේ ආදිවාසීන්ට. ඒ කියන්නේ අපි ලංකාව කියන්නේ ආදිවාසීන් කියලා. ඒ වගේ මේ රටේ ඉන්න ඇබෝජින් කියන ඇබෝජින්ස් වලට තමයි මේ පොළොව මේක අයිති. ඉතින් මේකට පර්මිෂන් ගන්නතු යන්න බෑ. මේ අද අපි එනකොටත් මෙතන පර්මිට් එකක් අරගෙන එන්න ඕන. මේක නගින්න ඒගොල්ලන්ගෙන් අවසර ගන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ රටේ ආණ්ඩුව ඉතින් ගොඩක් රෙස්පෙක්ට් කරනවා ඒගොල්ලන්ගේ නිජ බිමක් අපි ඇවිල්ලා ඉන්න නිසා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ කාන්තාරයක් වුණාට ඉතින් හැම ෆැසිලිටි එකක්ම තියෙනවා මේ නගරෙට ගියාම. ඉතා විශාලට මම දන්නේ කොච්චර ගුණයක් ලංකාව වගේ විශාලද මේ රට. මම හිතන්නේ 100 200 ගුණයකට කිට්ටු වෙන්න විශාලයි. නමුත් ගොඩාක් ලංකාවේ ජනගහනයට හා සමාන ජනගහනයක් තමයි මේ රටේ ඉන්නේ තාම. ඉතින් ඔයගලන්ට මේ උළුරු පෙන්වන්න තමයි මම වීඩියෝ කරේ. මම යනවා රෝඩ් ට්‍රිප් එකක් මේ ඕස්ට්‍රේලියාව වටේ. ඉතින් මගේ තිබිච්ච ඩ්‍රීම් එකක් තමයි මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා දැන් අවුරුදු 20කට අධික කාලයක් වෙනවා මට ඕස්ට්‍රේලියාව වටේ රෝඩ් ට්‍රිප් එකක් යන්න බැරිනවා. ඉතින් මේ අපි දවස් 16ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලින් පටන් අරගෙන ඕස්ට්‍රේලියාව වටේ ගිහිල්ලා සිඩ්නි පැත්තෙන් තමයි අපව මෙල්බර්න් වලට එන්නේ 31 වෙනිදාට. ඉතින් මම පුළුවන් තරම් ඔයගලන්ට මේ රටේ විශාල මේ ලස්සන තැන් පෙන්වන්න උත්සාහ දරන්නම්. බලමු අපි කොච්චර ලස්සන දේවල් මේ රටේ තියෙනවද, ලස්සන තැන් තියෙනවද, කොයි වගේ දේශගුණයක්ද තියෙන්නේ, හැම දෙයක්ම බලමු. ඉතින් මමත් පළවෙනි සැරේට තමයි මේ ප්‍රදේශයට මේ උළුරු දකින්න ආවේ. ගොඩාක් අය ඇතර ඇවිල්ලත් නෑ මේ රටේ කොච්චර කල් හිටියත්. මොකද මේක ඩ්‍රයිව් එක ටිකක් හාඩ් ඩ්‍රයිව් එකක් තියෙන. ඉතින් කිලෝමීටර් 2500ක් විතර ඩ්‍රයිව් කරනවා කියන්නේ ලේසි නෑනේ නේද? ඉතින් අපි රෑටත් මම ඔයගලන්ට පෙන්වන්න පොඩි වීඩියෝ එකක්. රෑට තවත් ලස්සනයි සන්සෙට් එකෙන් පස්සේ. එහෙනම් අපි හම්බෙමු. අද උදේම අපි ආවා මේ උල්රු අයස් රොක් එක බලන්න. මේ බලන්න ඉතා විශාල රොක් එකක්. අපි දැන් මේ රොක් එක වටේ යනවා. මේකට කියන්නේ උල්රු රොක් වෝක් කියලා. ආදිවාසීන් ඒ කියන්නේ මේ ඇබෝජින් මිනිස්සුන්ගේ සෙරමනි එකක් තිබිලා තියෙනවා මේකේ ආදි කාලේ. එතකොට ඒ මිනිස්සු ඔක්කොම මේකේ කේව්ස් වල තමයි ඉඳලා තියෙන්නේ. ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා ඇලිස් ස්ප්‍රින්ග්ස් වල මේ සිම්සන් ගැප්. සිම්සන් ගැප් එකෙන් බලන්න නැචරලි මේ ලොකු කඳු දෙකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ලොකු කඳු දෙකක් නැචරලි වෙන් වෙලා තියෙනවා මේ පොඩි වතුර පාරක් එක්ක. ඉතින් මේ ඩෙසර්ට් එක මේක මේ ඇලිස් ස්ප්‍රින්ග්ස් කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ඩෙසර්ට් එකක්. එතකොට මේ ඩෙසර්ට් එක මේ වගේ ෂෝ පිරිසිදු වතුර පාරක් එක්ක හරිම ලස්සන තැනක්. ඉතින් මෙතන මේ ඇලිස් ස්ප්‍රින්ග් ඉඳලා කිලෝමීටර් 10ක් 12ක් වගේ ඈතින් තමයි මෙතන තියෙන්නේ. හරිම නිස්කලංක තැනක්.
හරිම ලස්සන තැන ඔගලට පේනවා ඇති මේ අර උළුරු වගේම ඒ පාෂාණ වලින්ම තමයි මම හිතන්නේ මේකත් හැදිලා තියෙන්නේ කබොක් වගේ එකක් right ඉතින් හරිම ලස්සන කූල් පරිසරයක් මේවයි කාන්තාර වුණත් දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ වින්ටර් එකේනේ ඉතින් හරිම සීතලයි දැන් මේ වෙලාවේ 5 degrees තමයි ටෙම්පරේචර් එක හැබැයි මේක මේ මාසේ අන්තිම විතර වෙනකොට ලබන මාසේ ඉඳලා සමර් එක පටන් ගන්නවත් එක්කම සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අන්ටක 28ක් 30ක් විතර ඊටත් වැඩි වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ ටිකක් රස්නේ වැඩි මේ හරියේ. හැබැයි ඉතින් මේ පරිසරය හරිම ලස්සනයි. මේ බලන්න මේ වතුර නිල් කැටේ වගේ. හරි? නිල් කැටේ වගේ වතුර ටිකක් තියෙන්නේ. නැචරල් පිහිටීමක් නේද? ඉතින් බලන්න මේ දැන් මේ ඕස්ට්‍රේලියාවේ මේ වගේ දේවල් හරියට ප්‍රොමෝට් කරනවා. දැන් ලංකාවේ මේවට වැඩිය මීට වැඩිය ලස්සන තැන් අපි දැකලා තියෙනවා ගිහිල්ලා තියෙනවා. නමුත් කවුරුවත් දන්නේ නැහැ. ටුවරිස්ට් කෙනෙක් ආවත් ඒක දන්නේ නැහැ. අර ගමේ ඉන්න අය විතරයි දන්නේ. ඉතින් එහෙම නෙමෙයි මේ වගේ මේ නැචරලි පිහිටලා තියෙන දේවල් ලස්සනට ප්‍රොමෝට් කරොත් එහෙම ගොඩාක් මේ ටුවරිස්ට්ලා ඇට්‍රැක්ට් වෙන්න පුළුවන්. දැන් මේක මේ දැන් ඕස්ට්‍රේලියාවේ මේ සිම්සන් ගැප් කියන එක ඔයගොල්ලෝ ගිහිල්ලා Google කියලා ගහලා බලන්න. හරියට ප්‍රමෝට් කරනවා මේගොල්ලෝ. ඉතින් මේ ඕස්ට්‍රේලියන්ස්ලා වෙන වෙන සබර්බ් කියන වෙන වෙන ස්ටේට්ස් වලින් ඉන්න අයත් හරියට එනවා මේක බලන්න. ඉතින් ඒ කියන්නේ හැම දෙයක්ම හොඳට ප්‍රමෝට් කරනවා. ඒ ප්‍රොමෝෂන් වලින් තමයි ඉතින් මේ දේවල් මේ අනිත් හැම කෙනෙකුටම බලන්න පුළුවන් වෙන්නේ. මේ බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ අපි අද මේ ෆැමිලිස් හක් අපි තමයි මේ ඕස්ට්‍රේලියාවට යන්නේ. ඉතින් අද අපේ 7 වෙනි දවස. දවස් 7ක් දැන් අපි කිව්වොත් මම හිතන්නේ මෙල්බර්න් ඉඳලා කිලෝමීටර් 3000කට වගේ දුරින් ඉන්නේ මේ. ඉතින් මේක මේ ඇලිස් ස්ප්‍රින්ග්ස් කියලා කියන්නේ ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාව පැත්තට ඕස්ට්‍රේලියාවේ හරි මැද. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඕස්ට්‍රේලියාවේ දැන් අවුරුදු 20කට අධික කාලයක් ජීවත් වුණත් ඕස්ට්‍රේලියාව වටා මේ විදිහට වාහනෙන් ඩ්‍රයිව් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඩ්‍රීම් එකක් තිබුණා. ඉතින් ඒක තමයි මම මේ අපි කට්ටිය යන්නේ. ඉතින් තව දවස් 7යි තව දවස් 8ක් 9ක් විතර අපි ට්‍රැවල් කරනවා ඕස්ට්‍රේලියාව වටා. ඉතින් මේ ට්‍රිප් එකේදී අපිට බැරි වෙන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා යන්න විතරයි. අනිත් හැම ස්ටේට් එකක්ම අපි කවර් කරනවා මේ ට්‍රිප් එකේදී. හරි? ඉතින් අපි නැවතත් ලස්සන තැනක් එක්ක හම්බෙමු. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නවා මේ ඇලිස් ස්ප්‍රින්ග් වල තියෙන උසම තැනට. මේ ඇලිස් ස්ප්‍රින්ග් සිටි එකේ උසම තැන මේක තියෙන මේ ඇන්සැක් හිල් කියලා මේකට කියන්නේ. මේ ඒ අපේ යුද්ධ කාලේ මේ කොරියන් යුද්ධ, මැලේසියන් මොනවාද වියට්නාම් සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් යුද්ධ කාලේ අපේ ඕස්ට්‍රේලියන් සොල්දාදුවෝ ගිහිල්ලා ඒ ගියාය ස්මරණය කරන්න තමයි මේ රිමෙම්බරන්ස් කරන්න තමයි මේ මෙතන හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ ස්මාරකය. ඉතින් මේක 360 degreesම පේනවා. මේ ඇලිස් ස්ප්‍රින්ග් මුළු නගරෙම මෙතනට පේනවා. ඇත්තට මේ නගරේ මැද්දෙම තමයි මේක තියෙන්නේ. දැන් මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරය. මේ තියෙන්නේ උඩින් අපිට පේන විදිය. හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. මේක ඇවිල්ලා දැන් අර මම හැම වෙලේම කියන්නේ ඩාමා ඒරියාස් වලට යන්න, ඩෙසිග්නේටඩ් ඒරියා මයිග්‍රේෂන් ඇග්‍රීමන්ට් තියෙන සිටිස් වලට යන්න. එතකොට ඔයගොල්ලන්ට වීසා කාණ්ඩ ගොඩක් තියෙනවා. ගොඩක් කන්සෙෂන්ස් තියෙනවා ඉංග්‍රීසි වලට ඒජ් එකට. එහෙම නැත්නම් තමන්ගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකට, ඉංග්‍රීසි නොලෙජ් එකට, ඒ වගේ දේවල් වලට. ඉතින් ඒ ඩාමා සිටි එකක් තමයි මේ ඇලිස් ස්ප්‍රින්ග්ස් කියලා කියන්නේ. නොදර්න් ටෙරිටරි එකේ තමයි මේ තියෙන්නේ ඇලිස් ස්ප්‍රින්ග් එක. ඉතින් මේ දැන් අද අපි මේ දැන් මේ වෙලාවද එකට විතර ඇති දවල් 28 degrees වගේ තමයි ටෙම්පරේචර් එක තියෙන්නේ. ඉතින් ලොකු එහෙම රස්නෙකුත් නැහැ, සීතලකුත් නැහැ. ඉතින් වින්ටර් එකට නම් ටිකක් සීතලයි, රාට ටිකක් සීතලයි. නමුත් මේ මං හිතන්නේ හොඳ ඔක්කොම ෆැසිලිටිස් ටික තියෙනවා. ඉතින් හොඳට මේ ජීවත් වෙන්න පුළුවන් නගරයක් කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තටම මේ ඒක තමයි ගොඩාක්ම වටින්නේ. මට මේ මැසේජ් එක ඔයගොල්ලන්ට දෙන්න ඕන. මේ තියෙන මේ ඩාමා ඒරියාස් වලට එන්න ඔයගොල්ලෝ කිසිම දෙයකට බය වෙන්න එපා. මේ බලන්න කොච්චරම අර Toyota showroom එක තියෙනවා, Hyundai showroom එක තියෙනවා, Mercedes Benz තියෙනවා,
හැමදේම තියෙනවා. ඉතින් මොකක්ද මේ අර කෝච්චි පාරකුත් තියෙනවා. මේක අපිට කෝච්චි තියෙනවා මේ මෙල්බර්න් සිඩ්නි ඕන තැනකට යන්න. ඉතින් මේ මම හිතන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා අවුරුදු 5ක් කමිට්මන්ට් එකකට ඇවිල්ලා තමන්ගේ රෙසිඩන්සි එක හදාගෙන තමන්ට ඊට පස්සේ ඕනම තැනක ඔස්ට්‍රේලියාව ගිහිල්ලා පදිංචි වෙලා ඉන්න පුළුවන් විදිහට හදාගන්නවා. මම හිතන්නේ ඒක මේ ලොකු දුෂ්කර කාර්යයක් නෙමෙයි. දැන් අර හාවි නෝමන්යක් මට පේනවා. හාවි නෝමන් ඔස්ට්‍රේලියා හැමතැනම තියෙන හොඳ සුපර් මාකට් එකක්, ඉලෙක්ට්‍රොනික ෆර්නිචර් ඒ වගේ තියෙන දේවල්. මේ හැමදේම මේ පැත්තේ තියෙනවාට පේන්නේ නැති. ඉතින් මම හිතන්නේ මේ ඒරියා එක හොඳ ඒරියා එකක් ඕගලන්ට හොඳ ලොකු වීසා ඔප්ෂන්ස් තියෙන නිසා වීසා එකක් ගන්න එන්න. ඉතින් ඒක තමයි මට පෙන්වන්න ඕනකම තියෙන්නේ. මේ බය නැතුව මේ ඩාමා ඒරියාස් වලට එන්න කියලා කිව්වහම ඒ ඔප්ෂන් එකක් අරගෙන හරි එන්න. ඉතින් ඕගලන්ට ඔයගොල්ලෝ දන්නවා අවුරුදු 55 වෙනකන් PR එක ගන්න පුළුවන් මේ ප්‍රදේශවලදී. ඉතින් අපි අතර මේ දවස්වල කන්ටිනියස්ලි අපි හොයාගෙන යනවා මේ ඩාම ඔපචුනිටීස්. ඒ කියන්නේ ඩාම ඒරියාස් වල තියෙන ඔකියුපේෂන්ස් ඕගලන්ට අපිට කොච්චර හෙල්ප් කරන්න පුළුවන්ද, මොනවද තියෙන ඔකියුපේෂන්ස් කියලා. ඉතින් අතර මේ ට්‍රිප් එකේ මගේ එක අරමුණක් තමයි මේ ඒරියාස් ටික පොඩ්ඩක් කවර් කරලා ඕගලන්ට පෙන්නන එක. මේ කොවාගේ ලයිෆ් ස්ටයිල් එකද තියෙන්නේ, කොවාගේ මොකද මේ ඇලිස් ස්ප්‍රින්ග් කියන එක මමත් මේ පළවෙනි සැරේට තමයි ඕස්ට්‍රේලියාව විසිට් කරේ. ඉතින් මමත් ඇලිස් ස්ප්‍රින්ග් කියලා දැකලා තිබ්බට ෆොටෝස් වලින් වීඩියෝස් වලින් මමත් ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් මට ඕන වුණා ගිහිල්ලා බලන්න මේ ඇලිස් ස්ප්‍රින්ග්ස් කොහොමද, ඒකේ දේශගුණය කොහොමද, එහෙම නැත්නම් ඒකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් කොහොමද. ඉතින් මේ හැමදේම බැලුවොත් මම හිතන්නේ ඉතාමත් සුන්දරයි, ඉතාමත් ලස්සනයි. ඉතින් කිසිම කරදරයක් නැතුව තමන්ට පදිංචි වෙන්න පුළුවන්. අවුරුදු 5ක් ඉන්නවා කියන එක මම හිතන්නේ ලොකු දුෂ්කර ක්‍රියාවක් කියලා. ඉතින් මේ අපි බලමු. දැන් අපි හෙටත් අපි තවත් උඩට යනවා නොදන් ටෙරිටරි එකේ ටෙනන්ස් ක්‍රීක් කියන පැත්තට. ඒ කියන්නේ එතනට ඩාවින් වලට කිලෝමීටර් 1000ක් විතර තමයි එතන ඉඳලා තියෙන්නේ. ඉතින් මට පෙන්වන්න ඕනේ බෑ මේක හොඳ නගරයක්. ඉතින් මේ වගේ තැනකට ආවොත් ඔයගලන්ට පර්මනන්ට් රෙසිඩන්සි ගන්න පුළුවන් අවුරුදු 55 වෙනකම්. ඉතින් ඒ ගැනත් හිතන්න. වැඩි විස්තර හොඳ අපිට කතා කරන්නකෝ. බුරා නගින ගිනි දැල් අපිට පේනවා මේ අවස්ථාවේ. බුරා නගින විශාල කැලයක් ගිනි අරගෙන වෙන්න බලන්න. මේවට තමයි බුෂ් ෆයර් කියන්නේ. ඕස්ට්‍රේලියාවේ බුෂ් ෆයර් වෙන්න බලන්න මේ. ෂෝ වාණ්ඩෝ ගිනි දැල්. බුෂ් ෆයර් ගිනි දැල්. අපි අද යනවා උදේම ටෙනන්ට් ක්‍රීක්ස් වල ඉඳලා අපි යනවා මවුන්ට් ඊසා කියලා කියන්නේ අපේ ක්වීන්ස්ලෑන්ඩ් ස්ටේට් එකේ නගරයක්. දැන් අපි නොදර්න් ටෙරිටරි ඉඳලා යනවා ක්වීන්ස්ලෑන්ඩ් වලට. අද අපි තව ස්ටේට් එකක් ක්‍රොස් කරනවා. ඒ ක්‍රොස් කරනකොට මේ මග අපි පොඩ නතර කරා අපිට දේට කණ්ඩ අපේ අනිත් ශරීර කෘත්‍යයන් කරන්නත් ඒවා අපි යන ගම අපි දැන් කිලෝමීටර් 300ක් විතර ඩ්‍රයිව් කරා ටෙනන්ට් ක්‍රීක්ස් වල ඉඳලා. ඉතින් මේ වගේ
ස්ටේෂන් සමයි තියන්න මේ දුර යනකොට ඉතින් බලන්ඩ ඉතින් හරිම දුෂ්කරයි මේ පැති යනට හැම ෆැසිලිට එකම තියෙනවා ඉතින් මේ ඔලට පේනද නිකන් අර හම්බන්තොට ගියාවගෙනද මේ නමුත් හැම ෆැසිලිට එකම තියෙනවා ඉන්ටර්නෙට් කට්ට පොන්්ඩ ෆුවල් ඔක්කොම තියෙන මේ ගොඩාක් ඔයගොල්ලන්ට පේන ඕස්ට්‍රේලියන්ස්ලත් යනවා කැරවෑන්ස් වල මේ හරි ප්‍රසිද්ධයි ඔයගොල්ලන්ට පේනවා නේද මේ කැරවෑන් මේ වගේ ඒවා අරගෙන තමයි ඒගොල්ලෝ රට හැමතැනම ඇවිදින්නේ ෆැමිලිස් පිටින් එනවා ඉතින් ඒකම ඕස්ට්‍රේලියන්ස්ලගේ විනෝදාංශය ගොඩක් වයසට යනකොට ගොඩක් අය මුළු රටේම ඇවිදිනවා මේ වගේ කැරවෑන්ස් අරගෙන රට බලන්නත් මේ ඉතින් ඉතින් අපි ෆැමිලිස් 4ක් තමයි ආවේ වාහන 4ක ඉතින් මේ වෙනකොට මම හිතන්නේ කිලෝමීටර් 4000ක් විතර අපි ඇවිල්ලා තිනවා රටේ. ඉතින් දැන් හරියටම අපි ට්‍රිප් එකේ half ඉවරයි. දවස් 8යි. තව දවස් 8ක් අපි යනවා. තව දවස් 8කින් තමයි අපි ආයේ මෙල්බර්න් වලට ළඟා වෙන්නේ. තවත් කිලෝමීටර් 3500ක් විතර තියෙනවා. මම හිතන්නේ 3500කට වැඩි 4000කට ගෙට වෙනම තියෙනවා තව. මෙල්බර්න් වලට යන්න. ඉතින් අපි 31 වෙනිදා තමයි මෙල්බර්න් වලට අපි රීච් වෙන්නේ. දැන් අපි South Australia, Victoria, South Australia, Northern Territory පාස් කරා දැන් අපි අද ක්‍රොස් කරනවා Queensland state එක. ඊට පස්සේ අපි Queensland වලින් New South Wales වලට යනවා. South Wales වලින් තමයි අපි ACT ඒ කියන්නේ Canberra ACT වලට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි Victoria වලට ආයි එකතු වෙන්නේ. ඉතින් හොඳ ට්‍රිප් එකක් ඕස්ට්‍රේලියාවේ ලස්සන තැන් තියෙනවා බලන්න ලොකු විශාල රටක් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේ වගේ ට්‍රිප් එකක් යන්න මගේ ගොඩාක් ආසාව තිබුණ කාලයක ඉඳලා. ඉතින් ඒක තමයි මේ සැරේ එක මට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණා. මේ දවස් 16ක් යනවා මේ ඕස්ට්‍රේලියාවට මේ ට්‍රිප් එකේ. ඒත් ඉතින් ඕස්ට්‍රේලියාවේ පොඩි ප්‍රමාණයක් තමයි අපිට කවර් කරන්න පුළුවන් වුණේ. මුළු ඕස්ට්‍රේලියාව වටේ හැමතැනම යන්න නම් මම හිතන්නේ මාස 2-3ක්වත් අපිට ට්‍රැවල් කරන්න වෙයි. නැත්නම් අපිට හැමතැනම යන්න හම්බෙන්නේ නැහැ නේද? ඉතින් ඕවා තමයි ඉතින් විස්තර. මම ආයි ක්වීන්ස්ලන්ඩ් බෝඩර් එකට ගියාම ආයිත් ඔයගලන්ට මේ වගේ වීඩියෝ එකක් කරගෙන පෙන්නන්නම් ඕස්ට්‍රේලියාව. ඔන්න අපි ආවා නොදර්න් ටෙරිටරි එක පාස් කරගෙන දැන් මේ ඉන්නේ ක්වීන්ස්ලන්ඩ් බෝඩර් එකේ. මේ බලන්න දැන් මේ නොදර්න් ටෙරිටරි එක පාස් කරගෙන මේ තනිකර කාන්තාරය. ඔයගලන්ට පේනවනේ අනන්තයේ වගේ කිසිම ගහක් කොලක් නැහැ. මේ තියෙන කාන්තාරය ඇවිල්ලා දැන් මේ තියෙන මෙතනින් එහාට නොදර්න් ටෙරිටරි මෙතන වෙල්කම් ටු නොදර්න් ටෙරිටරි කියලා තියෙනවා. ඉතින් දැන් අපි කිලෝමීටර් 500 ගානක් ආවා ඊයර නතර වෙච්ච තැන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා දැන් මෙතනින් එහාට මම ඊළඟට පෙන්නන්නම් අතරින් එහාට තියෙන්නේ වෙල්කම් ටු ක්වීන්ස්ලන්ඩ්. හරි. ඉතින් මේක හරිම ලස්සන අත්දැකීමක්. ඉතින් මේක කවදා හරි දවසක ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ආවහම මේක අත්දකින්න මේ රෝඩ් ට්‍රිප් එකක් ඕස්ට්‍රේලියාවට යනවා කියන එක හරිම සුන්දරයි. හරිම ලස්සනයි. හොඳ අත්දැකීමක් බලන්න පුළුවන්. දැන් ඔන්න අපි ආවා මේ ක්වීන්ස්ලන්ඩ් වලට. මේක තමයි බෝඩර් එක. නොදර්න් ටෙරිටරි ඉඳලා ඇවිල්ලා කිලෝමීටර් 500 ගානක් ඇවිල්ලා දැන් අපි මේ ක්වීන්ස්ලන්ඩ් වලට මෙතනින් එහාට ක්වීන්ස්ලන්ඩ් ස්ටේට් එකේ ඉන්නේ වෙල්කම් ටු ක්වීන්ස්ලන්ඩ් කියනවා. ඉතින් අපි අද ඉන්න අපි ක්වීන්ස්ලන්ඩ් වල අපි මවුන්ට් ඊසා කියන නගරය තමයි අද රෑ සහ හෙට රෑ දවස් දෙකක් අපි නතර වෙනවා. ඉතින් හරිම ලස්සනයි මේ බාණ්ඩ. කාන්තාරයක් මැද මෙතනින් තමයි බෝඩර් එක ඕස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරි ටු ක්වීන්ස්ලන්ඩ්. ඉතින් ඔහම තමයි අපි අද මේ ගමන යන්නේ. ඉතින් මේ තියෙන්නේ මේක තමයි බාණ්ඩේ මගේ. මේක තමයි මගේ ඔෆ් රෝඩ් කන්ට්‍රි ක්‍රොසින් වෙහිකල් එක Prado Toyota Prado beautiful drive. හරිම ආසයි මම මේ වාහනේ drive කරන්න. right. ට්‍රක් එකක් යනවා රයිට්. හරිම ලස්සනයි.
ඔන්න අපි අද ආවා මවුන්ට් ඊසා වල තියෙන මේරි කැතරින් කියන මේ යුරේනියම් මයින් එකක්. මොගලන්ට පේනවා ඇති මේක මේ දැන් නවත්තපු මයින් එකක්. බාණ්ඩ වතුර තන්නිකර නිල්ම නිල් පාටයි. හරි මේකට මේ හරි දුෂ්කර ගමනක් ආව කිලෝමීටර් 7ක් ආව 4 wheel ඩ්‍රයිව් ට්‍රැක් එක මම ඔයගලන්ට ඒ වීඩියෝස් උත් දාන්නම්. මේක අපි ඊයේ ගමන පටන් ගත්තේ ටෙනන්ට් ක්‍රීක් වලින් ඉඳලා ටෙනන්ට් ක්‍රීක් වලින් ඇවිල්ලා මවුන්ට් ඊසා වලට ආවා කිලෝමීටර් 700 ගානක් ඇවිල්ලා ඊයේ අපි මවුන්ට් ඊසා වල හිටියා ඉඳලා අද ආවා මේ 4 wheel drive track එකට. එතකොට අපේ 4 wheel drive තුනක් ආවනේ අපේ. අනිත් එක ආවෙන අපි අකුලොත් මේ අපේ වාහන තුනට දාගෙන අද අපි ආවා මේක කිලෝමීටර් 7ක් ආවා. ඉතාමත් ත්‍රාසජනකයි කිව්වොත් හරි මං හිතන්නේ. ත්‍රාසජනක කියන්නේ හරි එන්ජොයි කරා අපි මේ 4 wheel drive track එක කිලෝමීටර් 7ක් දිස්සේ මේ කැලේ මහ කැලේ මැද්ද මේ මයිනින් ඔයගලන්ට පේනවා ඇති මයිනින් සයිට් එකකට තමයි අපි ආයේ මම ඔයගලන්ට ෂෙයා කරන්නම් ඒ 4 wheel drive ආපු විදියත්. ඉතින් මේක හරි දුර්ලභ දෙයක්. ඉතින් මේ ඕස්ට්‍රේලියාව ඔයගොල්ලෝ දන්නවා මයිනින් වලට හරි ප්‍රසිද්ධයි. දැන් මේ මවුන්ට් ඊසා කියන ප්‍රදේශයේ තියෙනවා ගෝල්ඩ්, යුරේනියම්, කොපර්, කෝල්ස් ගොඩාක් මේ මයිනින් තියෙන පැත්තක්. ඉතින් අපි මං හිතන්නේ යුරේනියම් එක ගෝල්ඩ් එකට සමහරවිට අපි හවසට යයි. ඉතින් මෙතන අපි ආවේද විශේෂත්වය තමයි මේක මේ ඇබැන්ඩන් ඒ කියන්නේ නවත්තපු මයිනින් සයිට් එකක්. මේක මේ කන්දක් තමයි මේ කපල යටට ගිහිලා තියෙන්නේ. ඒකේ වතුර නිල් පාටයි. දැන් අපි ඕගලන්ට මම හිතන්නේ මේ වීඩියෝ එකේ දකින්න ඇති පින්ක් ලේක් මෙහෙ තියෙනවා පින්ක් පාටයි. කියන්නේ රෝස පාට ලේක්. තනිය වතුර රෝස පාටයි. ඒතර දැන් මේ වතුර තනිකර නිල් පාටයි. මේ අර මුහුදේ තියෙන නිල වගේ නෙමෙයි මේ වතුර නිකන් නිල් පාට තමයි වතුර. ඕගලන්ට දැන් මම ඉස්සෙල්ලා පේනවා මම දැන් ළඟට යනවා. ළඟට ගිහිල්ලා මම පෙන්නන්නම්. මේ හරිම ලස්සනයි. ඉතින් හරිම මේ සුන්දරයි. මේ වගේ තැනක අද වෙදර් එකත් අර හොඳටම හොඳයි. මේ සාමාන්‍ය 28 degrees 30 degrees වගේ වෙනවා අද ටෙම්පරේචර් එක මෙහි. ඉතින් මේ බණ්ඩ මයිනින් මේක සම්පූර්ණ කන්ද මැෂිනරීස් වලින් තමයි මේක කපලා තියෙන්නේ. කපලා ඉතින් මේක ලස්සන්ට එක්කෝම යුරේනියම් ටික අරගෙන ඉවර කරලා තමයි දැන් මේ තියෙන්නේ. අන්න බලන්න වතුර නිල්ම නිල් පාටයි. my goodness. ඔන්න බලන්න පේනවද ඔයගොල්ලන්ට වතුර නිල් පාට. නිල් දිය පොකුණ කියන්නේ මේක නේද? මෙන්න බලාගෙන හොඳට මේ නිල් දිය පොකුණ. මේ තියෙන යුරේනියම් මයින් එකක් හාරලා ඒක ඉවර වුණාට පස්සේ දැන් මේ එතන මේ තියෙන කන්ද උඩ කපලා හදපේක මේ තියෙන මයින් එක. දැන් මයින් එක සම්පූර්ණයෙන්ම වතුර පිරීලා. බලන්න නිල්ම නිල් පාටයි. හරිම ලස්සනයි. නිල්ම නිල් පාට යුරේනියම් මයින්. අපි මේකට කියන නිල් දිය පොකුණ කියලා. නිල් දිය පොකුණ කියලා අහලා තිබ්බට ඔයගොල්ලෝ දැකලා තිබුණේ නැහැ. ඔන්න අද පෙන්නවා නිල් දිය පොකුණ. ළඟටම ආවා නිල් දිය පොකුණේ. හරිම ලස්සනයි නිල් දිය පොකුණ. ඔන්න බලන්න. මේ බලන්න මේක මේ ලේයර් කපලා තමයි මෙච්චර ගැඹුරට මේක ගිහිල්ලා තියෙන්නේ. නිල් දිය පොකුණ. නිල් දිය පොකුණ මේ අපි කට්ටිය තමයි ඉතින් ආවේ මේ දුෂ්කර ගමනක් ගෙවලා ආවේ 4 wheel drive එකක් ට්‍රිප් එකක්. මවුන්ට් ඊසා ක්වීන්ස්ලෑන්ඩ් ස්ටේට් එකේ තමයි මේක තියෙන්නේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නවා මවුන්ට් ඊසා වල මොන්ඩෝරා ලේක්. ඉතා විශාල ලේක් එකක් මේ. මේක දැන් මේ අපිට මෙහෙම පොඩිය පේනකොට විහිදිලා ගිහිල්ලා පලාතක්ම ලොකුයි මේක නේ. දැන් අපි මේ සන්සෙට් එක බලන්න ඇවිල්ලා ඉන්නේ මේ පැත්තට. ඉතින් හරිම ලස්සන මේ තැනක්. නිකන් මට හිතෙනවා සමහර වෙලාවට මේක නිකන් අනුරාධපුර පොළොන්නරුවට ගියාදෝ කියලා. මේ හැබැයි ඉතින් අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මවුන්ට් ඊසා ක්වීන්ස්ලෑන්ඩ් ස්ටේට් එකේ මොන්ඩාරා ලේක් වීව් එක තමයි මේ ඔයගලන්ට පේන්නේ. ඉතින් මේ මවුන්ට් ඊසා කියන්නේත් ඇබෝරිජිනල්ස්ලා ගොඩාක් ඉන්න අති දුෂ්කර ඒ කියන්නේ රීජනල් ඒරියා එකක්. හැබැයි ඉතින් ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. අපිටත් ඇවිල්ලා තිබුණා ඔෆිස් මැනේජර්
IT වලට වගේ ගොඩක් ඒවාට ස්පොන්සර්ෂිප් හම්බ වෙන කම්පැනිස් ගොඩක් මෙහි තියෙනවා. ඒ බෑන් ඉල්ලලා තිබුණා ගොඩක් මෑන් පවර් එක තියෙනවා නම් ඒ ස්කිල් එක තියෙනවා නම් අපිට එවන්න කියලා. ඉතින් හොඳ ඔපචුනිටිස් තියෙනවා. ඉතින් හොඳ ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. මම ටවුන් එක පුළුවන් වුණොත් පෙන්නන්නම් ඔයගලන්ට මේ රෑවින් ඉස්සලා හරියට ගියොත් ඔක්කොම ෆැසිලිටිස් ටික තියෙන හොඳ නගරයක්. මේ තියෙන තවත් ලස්සන නගරයක් රීජනල් ඕස්ට්‍රේලියා රීජනල් ක්වීන්ස්ලෑන්ඩ්. මේකට කියන්නේ බාකල්ඩීන්. මේක තියෙන්නේ මොකද අපි ඊයේ හිටියේ ලොංග් රීච් කියන සිටි එකේ. ලොංග් රීච් ඉඳලා අද අපි යනවා රෝමා වලට. ඒත් දිගටම ක්වීන්ස්ලෑන්ඩ් ස්ටේට් එකේ අපි 750 කිලෝමීටර්ස් වගේ යනවා. ඉතින් මේ ඒ අතරමඟදී අපි නැවත උදේට කණ්ඩ මේකත් රීජනල් ලස්සන සිටි එකක්. ඔයගොල්ලන්ට පේනවා හිස්ටොරිකල් ගොඩාක් දේවල් තියෙනවා. මේ තියෙන එකේ අයිකොන් එකක් මම ඔයගලන්ට මේක පෙන්නන්න මේ හදන්නේ. right ලස්සන ස්ටැචුව එකක්. ඉතින් හරිම නිස්කලංක ලස්සන පරිසරයක්. ඉතින් සෙනග ගොඩක් අඩුයි. මම හිතන්නේ අවුල් 6000ක් කොහෙද තමයි මේ නගරේ ඉන්නේ ජීවත් වෙන්නේ. ඉතින් හැම පහසුකම්ම තියෙනවා. ඉතින් ඇවිල්ලා ලස්සනට ඕස්ට්‍රේලියාව ෆීල් කරගෙන ඉන්න හොඳ ලස්සන සිටි එකක් වගේ තමයි මට පේන්නේ. ඉතින් අනිත් එක ඊළඟට රෝමා වලට තව කිලෝමීටර් 450ක් විතර තියෙනවා මම හිතන්නේ. ඉතින් හරි ලස්සන පරිසරයක් මේ හැම ඔස්සේ හැමතරම මේ රීජනල් වල මේ තියෙනවා. මේක මම හිතන්නේ මේ වෝටර් වින් මිල් එකක්. ඉතින් හෙරිටේජ් රේල් වින් මිල් එකක්. ඔයාලට පේනවා ඇති. 1917 තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ෂියර් ස්ට්‍රයික් 125 වෙනි ඇනිවර්සරි එකට හදපු ස්මාරක ටිකක් මේ තියෙන්නේ. මේ තියෙන රීජනල් ට්‍රේන් ස්ටේෂන් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ වගේ ට්‍රේන් ස්ටේෂන් අපේ ලංකාවේ තියෙන පරණ ලස්සන ට්‍රේන් ස්ටේෂන් ඒ වගේම ට්‍රේන් ස්ටේෂන් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ ට්‍රේන්ස් වෙන ෂෙඩියුල් එක නම් මම තාම දැක්කේ නැහැ. නමුත් ඉතින් මේකෙන් අපිට බ්‍රිස්බේන් වලට මෙල්බර්න් වලට ඒ වගේ ඕන සිටි එකකට අපිට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ බාකල්ඩීන් train station in Queensland train, right? ඉතින් මේක තමයි මේ train station එක. ඔන්න අද අපි ආවා මේ රෝමාවල දේමාව මේ ස්කැලප්චර් පාක් එකකට. මේක ඇවිල්ලා මේ එක්සිබිෂන් එකක් ජූනි ඉඳලා සැප්තැම්බර් වෙනකන් තියෙන එක්සිබිෂන් එකක්. හැබැයි ඉතින් මේක දිගටම මම හිතන්නේ ඒගොල්ලෝ තියයි එක්සිබිෂන් එකට පස්සේ මේ තියෙන සම්පූර්ණ මේ අහක දාන මෙටල් වලින් හදන ලස්සන ස්කැලප්චර්ස්. දැන් ඔය වාහන පරණුනහම ඒවා අයින් කරනවා මෙටල් වලින් හදපු ඔය පරණ සියලුම දේවල් එකතු කරලා ඒවෙන් මේ හදපු ලස්සන ස්කැලප්චර් එක්සිබිෂන් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේක මේ රෝමා කියන ක්වීන්ස්ලෑන්ඩ් වල ස්ටේට් එකේ තියෙන රෝමා කියන සිටි එකේම තමයි අතර මේ ස්කැලප්චර් ගාඩන් එක තියෙන්නේ. ඉතින් මම ආවද ඔයගොල්ලන්ට ඒකත් පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතාගෙන මේ තියෙන්නේ පරණ බැරල් වලින් පරණ බෙලෙක්ක තකරන් ඒව වලින් හදපු ලස්සන ස්කැලප්චර් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. right ඊට පස්සේ දැන් මෙතන තියෙනවා තව කවුබෝයි කෙනෙක් එක්ක මේ පස්සේ පිට යන එකක්. ඒක හදලා තියෙන්නේ පරණ ටකරන් වාහන ෂොකට් සෝබර් ඊට පස්සේ අර අස්වැයන්ට ගන්න ලාඩම් කියලා අපි කියන්නේ. ඒ ලාඩම් වලින් බෙලෙක් දහඩු ඒවෙන් තමයි මේ ස්කැලප්චර් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉන්නවා තව පැස්බරෙක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ පැස්බරත් අනිකර
මෙටල් පැස් බලන්නේ මේක ඕල්ඩ් මෑන් ඉමු කියලා ඉන්න ඔස්ට්‍රේලියන් සතෙක් ඒ ඉමු ලොකු ඉමු තමයි මේ හදලා තියෙන්නේ. මෙතන තියෙනවා මොනවාද ඉත්තාවෙක් නේද මේ ඉත්තාවෙක් මේක තනිකර එල් අයිරන් කියලා තියෙන අපේ එල් අයිරන් කෑලි කපපු මේකකින් තමයි මේක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ස්කැලප්චර් අවුට්බැක් ජූන් ටු සෙප්ටෙම්බර් මේක තමයි මේ එක්සිබිෂන් ඒක එක්සිබිෂන් එකක් කියලා කිව්වට මේක මේ ඒ කාලේ සීමාව තුළ හදලා තිබ්බර මම හිතන්නේ මේක දිගටම මේක තියයි මේක ලස්සන මේකක් මේවා හැබැයි මිල දර්ශනයකුත් දාලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද කෙනෙකුට සල්ලි දීලා ගන්න පුළුවන්. හරි ගණන් ඉතින් එක්ස්පෙන්සිව්. ඒ වුණාට ඉතින් එහෙම ආසාවක් තියෙන කෙනෙකුට කලෙක්ෂන් එකක් කරන කෙනෙකුට ගන්න පුළුවන්. මේක මොකද්ද? මේක නම් මම දන්නේ නැහැ මොකද්ද කියලා. මොකක් හරි මේකේ තවත් තකරන් වලින් හදපු අපූර්ව නිර්මාණයක් කුරුල්ලෝ දෙන්නෙක් මේ තකරන් බිලෙක් තහඩු ෆෑන් පෙති ඒකම වට පේන ඇති මෙතන මේ පරණ කාර් එකක් මේ පරණ කාර් එකක් එල්ලගෙන ඇදගෙන යන විදියට මේ අහක දාලා පරණ තියච්ච කාර් එකක් තමයි මේ හදලා තියෙන්නේ. හරිම ලස්සනයි නේද? බලන්නකො මේ කටුකම්බු වලින් තමයි හදලා තියෙන්නේ. මේ මිනිස්සු දෙන්න කාර් එක උස්සගෙන තල්ලු කරනවා වගේ එකක් මොකක් හරි එකක්. බලන්න. ඊට පස්සේ මෙතන තියෙනවා තවත් ලාඩම් වලින් හදපු තවත් නිර්මාණයක් අපූර්ව නිර්මාණයක්. මේ ඔයගොල්ලන්ට මම නිකන් පෙන්නන්නේ මේවා විකුණන්න දාලා තියෙන ප්‍රයිස් එක. මේ ස්කැලප්චර් එක ඕස්ට්‍රේලියානු ඩොලර් 12000ක් වෙනවා. හරි. ඉතින් බලන්නකො ඒක නිර්මාණයක් නේ. නිර්මාණය තමන්ගේ වෙහෙස මහන්සි අනුව තමයි ඒකේ ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්නේ. මේ තියෙන හුලම් පෙත්තක් හදලා තියෙනවා පරණ කම්බි වලින්. මේක ලස්සන පුටුවක් මේ. රෝද දාලා අර ලස්සනයි නේද? මෙතනත් තියෙන තව ලස්සන ස්කැලප්චර් මේ නට් ඇන්ඩ් බෝල්ට්. ඔය ගරාජ් වලට ගියාම අපේ තියෙන නට් ඇන්ඩ් බෝල්ට් හරියට ඒවෙන් හදපු ස්කැලප්චර් එකක්. මේකත් මේ පරණ හකදාන යකඩ වලින් හදපු ස්කැලප්චර් එකක්. මම මේක නිකන් මේ බලන්න ප්‍රයිස් එක උඩ බලන්න 22000යි. ඕස්ට්‍රේලියානු ඩොලර් 22000ක් වෙනවා මේක. කාට හරි ගෙනියනවා නම් ගෙදර තියාගන්න. රයිට්. තාම මෙතන ඇපල් ගෙඩියක් දැන් පෙයාස් ගෙඩියක් හදලා තියෙනවා කටුකම්බි වලින්. අපේ ලංකාවේ තියෙන කටුකම්බි අහක දාන කටුකම්බි. ඔන්න ඔය කටුකම්බි වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේක 4500යි. හරි. ඉතින් මේ ගොඩක් මේකත් හරි ලස්සන නිර්මාණයක්. නට් ඇන්ඩ් බෝල්ට් ස්ප්‍රින්ග්ස් මේවෙන් තමයි මේක හදලා තියෙන්නේ. තව තියෙනවා අස්සෙක්ගේ පිටේ මේකත් මේ තියෙන්නේ කොක් වීල් ප්‍රී වීල් නට් ඇන්ඩ් බෝල්ට් මේ තියෙන අඬු පරම්පරන් වලින් හදපු අස්සෙක්ගේ පිටේ යන එකක්. ඒක 90000ක් වෙනවා. ඔයාලට පේනවා 90000ක් වෙනවා. ලස්සන නිර්මාණ තියෙනවා. ඉතින් මේ බලන්න පුළුවන් ඔයගලන්ට මේ මම වටේ පෙන්නන්නේ මේ තියෙන කැන්ගරු එක් සහ ඉමු එක්. මේක කැන්ගරුවයි ඉමුවයි කියලා කියන්නේ ඕස්ට්‍රේලියානු අයිකොන් එකක්. ඕස්ට්‍රේලියානු සත්තු දෙන්නනේ. හරි කැන්ගරු ඔයගොල්ලෝ දන්න අපේ මේ ඕස්ට්‍රේලියානු රජයේ ලාංඡනේ තියෙන කැන්ගරුවයි ඉමුයි. හරි ඒ දෙන්න තමයි මේ ඉන්නේ. ඉතින් හරිම ලස්සන නිර්මාණ ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අද අපි මේ රෝමාවල ඇවිල්ලා මේක තමයි උදේ පාන්දරම ආයෙ බලන්න. හරි. ඉතින් රෝමා කියලා කියන්නේ ක්වීන්ස්ලෑන්ඩ් ස්ටේට් එකේ තියෙන තවත් ලස්සන රීජනල් නගරයක්. මෙතන ඉඳලා කිලෝමීටර් 425ක් තියෙනවා බ්‍රිස්බේන් සිටි එකට. ක්වීන්ස්ලෑන්ඩ් වල අග නගරය බ්‍රිස්බේන්. ඒතර බ්‍රිස්බේන් සිටි එකට යනවා නම් තව කිලෝමීටර් 425ක් යන්න ඕනේ මෙහි ඉඳලා බ්‍රිස්බේන් සිටි එකට. අපි මේ ට්‍රිප් එකේදී බ්‍රිස්බේන් සිටි එක කවර් කරන්නේ නැහැ. අපි රෝමා වලින් අපි කෙලින්ම යන ඔරෙන්ජ්. දැන් අද ටෙම්පරේචර් එක මෙහි 28යි. සෙන්ටිග්‍රේඩ් අඩ 28යි. දැන් අපි හෙට යන උදේම ඔරෙන්ජ් වලට ඔරෙන්ජ් වල -1 තමයි අඩුම වැඩිම 7. ඉතින් එකපාරට ලොකු වෙදර් චේන්ජ් එකකුත් තියෙනවා. අපි ඒකත් ඉතින් එක්ස්පෙක්ට් කරගෙන යනවා. එහෙනම් අපි ඊළඟ නගරෙදී අපි ආයි හම්බෙමු. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ රෝමා වල බුල් ඔක්ෂන් එකක්.
මේ බලන්න බුල් ඔක්ෂන් කරනවා එක එක කම්පනීස් වලින් ඇවිල්ලා මේ බුල්ස්ලා බ්‍රීඩින් වලට මීට්ස් වලට ඒවට තමයි මේ ඔක්ෂන් කරන්නේ. ඉතින් මේ $6,000 තමයි මිනිමම් 7,000 8,000 11,000 වල යනවා ඔක්ෂන් එකේ. මේ තියෙන්නේ ඒ බුල් ඔක්ෂන් එක. ඔයගොල්ලන්ට මම පෙන්වන්න බුල් ඔක්ෂන් එකකුත් ඕස්ට්‍රේලියාවේ. මේ තියෙන්නේ බුල් යාඩ් එක. ඔයගොල්ලන්ට පේනවනේ බුල්ස් යාඩ් එක. මේ තියෙන්නේ මේක තමයි බුල්ස්ලා හදන්නේ හදලා ඔක්ෂන් කරනවා. තියෙන්නේ බුල්ස් යාඩ් එක. ඉතා විශාල බුල්ස් යාඩ් එකක්. තියෙන්නේ මම ඔයගොල්ලන් එකන් ආවා මේ බොටල් ට්‍රී. ඔයගොල්ලෝ අහලා තියෙනවද ඇති මේ බොටල් ට්‍රී එක? මේක ඕස්ට්‍රේලියාවේ ආවේනික ගහක්. මේ තියෙන ගහ නිකන් බෝතලයක් ෂේප් එකක් තමයි තියෙන්නේ. මේ තියෙනවා හරියට ඒ ගස් జాතිය. මේක තමයි මේ රෝමාවල තියෙන විශාලම බොටල් ට්‍රී එක. රෝමාස් ලාර්ජස්ට් බොටල් ට්‍රී කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන. මේ තියෙන එක. ඉතින් මම මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට ලාර්ජස්ට් බොටල් ට්‍රී එක තමයි රෝමාවල තියෙන. මේ තියෙන්නේ ඒක තමයි ලාර්ජස්ට් බොටල් ට්‍රී එක. right. මේ තියෙන තා පොඩි එකක්. ඔන්න මේ තියෙන ලාර්ජස්ට් බොටල් ට්‍රී එක. මේ බලන්න ඒකේ තියෙන විශ්කම්භය ගත්තොත් එහෙම තා විශාලයි. ඔන්න අපි අද ආවා තවත් ලස්සන තැනකට. මේක ඇවිල්ලා මේ ඩෑම් එකක්. මේ හැබැයි මේක පේනවා ඉතින් බොර වතුර තමයි තියෙන්නේ. මේ ටිකක් විශාල. හැබැයි ඉතින් ලංකාවේ මීට ලස්සන අපේ රිසර්වර්ස් ඩෑම්ස් තියෙනවා. ඉතින් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ ක්වීන්ස්ලෑන්ඩ් නිව් සවුත් වේල්ස් බෝඩර් එකේ තියෙන තවත් ලස්සන ඩෑම් එකක්. වතුර එකතු කරන මේ පොඩි වැවක්. මෙතනින් තමයි ඒගොල්ලන්ගේ කොන්ට්‍රෝල් කරන්නේ වතුර පල්ලෙහාට අරින්න මේ ගඟට. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති ගොඩක් කට්ටිය ඉතින් යන ගමන් මෙතෙන්ට එනවා. මේක බලලා යන්න ඉතින්. මේක ගොඩක් ඉස්සර එකක්, ගොඩක් පරණ එකක්. දැන් මේ පොඩක් අලුත් වැඩියා කරලා මේගොල්ලෝ ඒක මේන්ටේන් කරනවා. ඉතින් ඔය තමයි ඉස්සර. ඉතින් ලස්සන තැනක්. අද උදේ තව අපිට තව කිලෝමීටර් 300ක් විතර යන්න ඕන අද නවතින තැනට. මෝරි පැත්තට අපි එහෙ තියෙන හොට් ස්ප්‍රින්ග් අර උණු වතුර ලින්ක් කියලා කියන්නේ. ඉතින් අපි ඒවටත් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම එතනට ගියොත් එතනත් පොඩි වීඩියෝ එකක් කරලා ඔයාලට පෙන්නන්න. හොට් ස්ප්‍රින්ග් මෙහි හරියට තියෙනවා හොට් ස්ප්‍රින්ග් උණු වතුර ලින්ක් හැම ස්ටේට් එකේම වගේ දැන් වික්ටෝරියා වලත් අපි ඉන්න කිට්ටුවක් තියෙනවා. ලස්සන හොට් ස්ප්‍රින්ග් ප්ලේසස්. හැබැයි ඉතින් ලංකාව වගේ නෙමෙයි. හොඳට ඒවා කමර්ෂලි හොඳට හදලා හොඳට මේන්ටේන් කරලා අපි ටිකට් එකක් කරගෙන යන්න ඕනි. ඉතින් හොඳ හොටෙල් එකකට ගියා වගේ තමයි. මේ තියෙන අපි ආපු ඩෑම් එක EJ Birdmore ඩෑම්. මේ ඩෑම් එක තමයි මේ තියෙන්නේ. බලන්න. තියෙන්නේ ඒකේ. වෙන්න බලන්න amazing emu egg. Australian emuගේ eggs වලින් හදපු ලස්සන designs. emu eggs වල තියෙන විශේෂත්වය තමයි egg එකිනෙකට එකක් වෙනස්. අපේ fingerprints වගේ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. egg එකෙන් egg එකට වෙනස් color එක, වෙනස් size එක, වෙනස් හැම දෙයක්ම වෙනස්. දැන් මේ සෙන්ට් ජෝර්ජ් වලට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා මේ emu egg ඩිස්ප්ලේ තියෙන මියුසියම් එකකට තමයි ආවේ. මේ තියෙන්නේ හරිම ලස්සන මේ නැචරල් එජ් එකේ කාවින්ග්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ ලයිට්ස් දාලා හරිම ලස්සනයි.
පුදුම ලස්සනයි. මේ හැම එකක්ම නැචුරල් එජ් මේ එග් එකක් නැචුරල් එග්ස් වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේ ඉන්නේ කැන්ගරු එක. මේ ඉන්නේ ඉමු. මේ තියෙන ඉමු එග්ස්. ඉමු එග්ස් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් 5-15ක් විතර දානවලු එක සැරයකට අවුරුද්දකට 50ක් විතර දානවලු ඉමු එග්ස්. බරක් ඔබාමාත් ඉන්නවා. මේ එයාවත් හදලා තියෙන එග් එකක් මේ එයාගේ රූපේ කොටලා තියෙන මේකේ. රොයල් විසිට් මේ තියෙන්නේ ක්වීන් ආපු කාලේ 1954 එයාගේ ෆොටෝ එකකුත් මේකට කවර් කරලා තියෙනවා. ඔන්න අපි මග නැවතුවා මේ පරිප්පු වගාවක් වීට් වගාවක් බලන්න. දැන් ඉතින් මේ බලන්න මාර ලස්සනයි නේ පාරේ කෙලින් පාර. දැන් අපි නැවතත් යනවා අපේ වාහන වලට. ඔයගලන්ට පේනවා ඇති. මේක තමයි ඉතින් ඕස්ට්‍රේලියාව හරහා අපි ඕස්ට්‍රේලියාව ක්‍රොස් කරා දැන් ඇත්තටම. අනිත් පැත්තට ගිහිල්ලා ආවිද. ඔන්න මේ ඉතින් අපේ වාහන ටික වලට පේනවා ඇති. දැන් අපි නැවතත් ගමන ආරම්භ කරනවා. මේ චික්පීස් වගාවක්. මේක තමයි කඩල කියලා කියන්නේ අපි චික්පීස්. අර ලොකු කඩලක තියෙන්නේ. මේ ඕස්ට්‍රේලියාව හරි ප්‍රසිද්ධයි චික්පීස් වලට. මේ තියෙන තනිකර චික්පීස් වගාවක්. බලන්න චික්පීස්. හරිද? චික්පීස් වගාවක්. මේ අපි චික්පීස් වගාව බලන්න ආපු ගමන් තමයි ඉන්නේ. මොකද ඉස්සෙල්ලා මේක පරිප්පු කිව්වා, ඊට පස්සේ රතු පරිප්පු කිව්වා. ගොඩක් දේවල් කිව්වා. කමර අන්තිමට අපි Google එකෙන් හොයාගත්තා මේක චික්පීස් කියලා. අන්න බලන්න මේ චික්පීස් වගාව. අර අනන්තයේම තියෙන සෑහෙන ලොකු විශාල චික්පීස් මේ ඕස්ට්‍රේලියාවේ ඉතින් අක්කර හෙක්ටයාර් ගාණක් තියෙන චික්පීස්. ලෝකෙට ගොඩාක් මේ එක්ස්පෝර්ට් කරන්නේ ඕස්ට්‍රේලියාවනේ චික්පීස්. චික්පීස් අපි කඩල කියලා කියන්නේ නේද? කඩල අර ලොකු අට තියෙන ලොකු කඩල තියෙන්නේ. ඒක හරි. සයිලෝ ආර්ට් එකක් පෙන්නනවා. සයිලෝ මියුරල් එකක්. අන්න මේකේ මේ කරන්නේ ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවේ වීට් කපන කාට එක නස්සන නෙල්ලා මේ තමයි ස්ටෝ කරන්නේ. දැන් මේ හැපැත්තෙන් යනවා රේල්වේ ලයින් එකක්. එතකොට ඒ කෝච්චි වලින් තමයි මේවා ඩිස්ට්‍රිබියුට් කරන්නේ. මේ මාන්නේ දෙය තමයි මේවා ලස්සනට ආර්ට් එකක් විදිහට හදලා ඩිස්ප්ලේ කරන්නේ. ඉතින් මේක මේ ඇක්ටිව් එකක්. මේක දැනටත් මේ වීට් ස්ටෝරේජ් එකක් තියෙන ඇක්ටිව් ස්ටෝරේජ් යුනිට් එකක්. ඒකම මේ සයිලෝ ආර්ට් රන් පේනවා. ඉතින් මම ළඟට කරලා රන් පෙන්නන්න. හරි ඉතින් කූල් නේද? වාහන ලස්සනට හදලා තියෙනවා. ඔක්කොම සිලින්ඩර්ස් තමයි විශාල මේ ඔයගොල්ලන්ට පේනවාද මේ වාහන මිනිස්සුෙන් පේන්නේ පොඩියට දැක්කම විශාල යුනිට් එකක් මේක. ඔන්න අපි දැන් නැවතුවා දවල්ට කණ්ඩ මේ රිව එකක් ළඟ ලස්සන තැනක අපි නැවතුවා. ඔයගලන්ට පේනවා මෙතනත් මේ කැරවෑන් වල මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. මෙතන මේ බෝට් රෑම්ප් එක. මේකට සම්පතලින් තමයි මිනිස්සු බෝට් එකක් ගෙනහම බෝට් එක දාන්නේ මේ රිව එකට. මේ තියෙන මේක තමයි රිව රෑම්ප් බෝට් රෑම්ප් කියලා කියන්නේ. අතනත් ඉන්නවා කට්ටියක්. මේ හොඳ රිව එකක්. මේක කට්ටිය ෆිෂින් කරන්න යනවා. තඩි බල්ලෙකුත් ඉන්නවා. මදාලා ලස්සන රිව එකක් මේ බලන්න. මඩ පාටයි වතුර නම් හැබැයි ඉතින් ලොකු රිව එකක්. මේක ගැඹුරයි මම හිතන්නේ. ඒක මේ බෝට් එකේ දාන්න මේ රෑම්ප් එකක් හදලා තියෙන්නේ. බෝට් එක දාගෙන යන්න පුළුවන්. මේ කිඹුලෝ ඉන්නවා හැබැයි. ඕස්ට්‍රේලියාවේ තියෙන එකම ප්‍රශ්නේ තමයි කිඹුලෝ ඉන්නවා හරියට මේ ගොඩක් මේ වතුරේ. මේ මුංගින්ඩි රිව එක ළඟ මුංගින්ඩි පාක් එක ළඟ මේ මුංගින්ඩි සිටි එක තමයි බෝඩර් එක. ඒ කියන්නේ
Queensland New South Wales border එක. දැන් අපි තාම ඉන්නේ Queensland වල. මෙතනින් කාලිවරලා මෙහා පැත්තට ගියාම New South Wales state එකට එනවා. අපි එතනත් ඔයාලට border එකේදී මම පොඩි වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්. අපි දැන් දවල්ට කෑම ලෑස්ති කරනවා. ඔන්න පේන ඇති කට්ටිය උයනවා. තියෙන්නේ. දවල්ට කෑම ලෑස්ති කරනවා. මොකද කෑමක් කන්න හදන්නේ දවල්ට. පරිප්පු තියෙනවා, අල තියෙනවා, සොසේජස් තියෙනවා, පරිප්පු, ඉස්සෝ නේද? නෑ, ඉස්සෝ නෙමෙයි මොනවාද? සලාඩ් තියෙනවා. මම ඔයාලට පෙන්නනවා ලুকু කැනෝලා වගාවක්. කැනෝලා ඔයිල් කියලා තියෙන මේවෙන් තමයි කැනෝලා ඔයිල් හදන්නේ. දැන් අද අපි ඉන්නේ මේ ඔරේන්ජ් වලට යන ගමන්. ඔරේන්ජ් කියලා කියන නිව් සවුත් වේල්ස් වල තියෙන තවත් රීජනල් සබර්බ් එකක්. ඒකට යන ගමන් ඉන්නේ අපි ඊයේ නැතර උනේ මෝරි ඉඳලා දැන් කිලෝමීටර් 100ක් විතර අපි ආවා මේ ඔරේන්ජ් වලට යන ගමන්. තව පැය 5ක් විතර යන්න දෙනවා ඔරේන්ජ් වලට. ඒ යන ගමන් මම දැක්ක ලොකු විශාල කැනෝලා වගාවක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ සෑහෙන විශාලයි. මේ කහ පාට මල් පෙවිලා තියෙන්නේ ඒ කැනෝලා වගාවක් තමයි. ඉතින් මේ වෑන් තමයි කැනෝලා ඔයිල් හදලා ඔය ටින් කරලා එහෙම එන්නේ කැනෝලා ඔයිල් කියලා. මේක තමයි ඒ කැනෝලා මල. මේ තියෙන්නේ හරි ලස්සනයි කහ පාට තියෙන කැනෝලා වගාවක් තමයි මම මේ පෙන්නන්නේ. ඔන්න අපි ඉතින් කට්ටිය කැනෝලා බලනවා. මේ කැනෝලා බලන ගමන් කට්ටිය ෆොටෝ ගන්නවා. ඉතින් ඕක තමයි මේ මම පෙන්නනවා රේල් බස් එකකුත් ඔයගොල්ලන්ට. බලන්න රේල් බස් එකක් යනවා අර. පතා ඕස්ට්‍රේලියා රේල් බස්. ඕස්ට්‍රේලියාවේ රේල් බස් යනවා. ඔන්නත් අපි ආවා මේ නිව් සවුත් වේල්ස් වල තියෙන ෆාම් එකකට, ෆිෂ් ෆාම් එකක්. මේ ෆිෂ් ෆාම් එකේ මේ ගොඩක් මේ වගේ පොකුණු තියෙනවා. මේක මේ ග්‍රීන් පොකුණක්. මේ පැත්තේ තව පොකුණක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඇතින්. මේ වගේ හැමතැනම අතන තව පොකුණක් තියෙනවා. මේක මේ මෑන් මේඩ් පොකුණු හදලා ෆිෂ් හදලා තියෙනවා. ඉතින් කට්ටියට කැම්පින් කරලා දැන් ගොඩක් කරනවා ඉස්සරහ පෙන්නනවා නම් කැම්පින් තියෙනවා. කැම්පින් කරලා ඇවිල්ලා මාළුවෙක් අල්ලගෙන කාලා එන්ජොයි කරලා යන්න පුළුවන් තරම්. මේකට කියන්නේ ෆිෂ් ෆාම් එක කියලා. ඔන්න ඒකත් පෙන්නවා. ඔන්න අපි නැමැත්තුවා වෙලින්ටන් වල. ඔන්න මම ඔයගලන්ට පෙන්නනවා චෙරි බ්ලොසම්. බාන්න ලස්සන චෙරි බ්ලොසම් මල් පෙපිලා මේ ගස් වල ලස්සන බලන්න. මේක තවත් ලස්සන නිව් සවුත් වේල්ස් වල රීජනල් සිටි එකක් වෙලින්ටන්. ඔයගලන්ට පේනවා ඇති චෙරි බ්ලොසම් හැමතැනම හරිම ලස්සනට වැවිලා තියෙනවා මේ. හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පෙන්නන උදේ පාන්දර මෙහි ස්නෝ කරනවා බලන්න. අපි ඉන්න හරියේ මේ හරියට කියන්නේ ඔරේන්ජ් කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති උදේ පාන්දර මම නැගිටලා බලනකොට හොඳටම ස්නෝ කරනවා. අද හොඳ ස්නෝ ෆෝල් එකක් තියෙනවා. මේ දෙන්නේ අපේ එක වාහනයක් වුණ බලන්න හැටි. මේ හොඳටම ස්නෝ කරනවා අද. ඕක තමයි ඔස්ට්‍රේලියාව. අද මෙහි ටෙම්පරේචර් එක -1. දවල් වෙනකොට සාමාන්‍යයෙන් 5ක් විතර වෙනවා කියලා මේගොල්ලන්ට පේනවා ඇති මේ වාහනේ රතු පාට වාහනේ තනිකර සුදු පාට වෙලා. ඉතින් අද හොඳ ලොකු ස්නෝෆෝල් එකක් තියෙනවා. දවල් වෙනකොට මම හිතන්නේ සෑහෙන ලොකු ස්නෝෆෝල් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම පෙන්නන්නම්. මේ බන්ට වාහනයක් වෙනවා. ඔන්න ඔයගලන්ට ඕස්ට්‍රේලියාවේ ස්නෝෆෝල් එකක් පෙන්නවා. ඉතින් හරිම ලස්සන සුන්දර රටක්. සීතල පැතිවලට සීතලට ඕනි කට්ටියට ගිය හැකි. රස්නේ පැති ඕනි කට්ටිය රස්නේ පැති වල ඉන්න පුළුවන්. හැබැයි ඉතින් අර කැනඩාව වගේ ඉතාමත් දරුණු විදිහට ස්නෝෆෝල් එකක් ඉන්නේ නැහැ මෙහි අපි ඉන්න පැතිවලට.
නමුත් ඉතින් මේකත් හරි හොඳ එක්ස්පීරියන්ස් එකක්. හරි ලස්සන අත්දැකීමක්. හරිම ලස්සනයි බලන්න. මෙන්න බලන්න අපේ වාහනේ. හරි. අපරන් පේන ඇති. තම ස්නෝ කරලා තියෙනවා. හරි. ඔන්න දාව තවත් ලස්සන ලේක් එකකට ඔරෙන්ජ් කියන සබබ් එකේ අර මං කියපු දේ අපි හිම වැටුනේ. එහෙම තමයි. මේ ලස්සන ලේක් එකක්. මේ ලේක් එකේ වෝටර්ෆෝල් එක වැටෙනවා. හරිම ලස්සනයි මෙතන මේ. ඉතින් මේ වෙලේ -4.5යි මේ ටෙම්පරේචර් එක. හරිම හීතලයි මේ හරිය. මං උඩට ගිහිල්ලා මේ ඩෑම් එක උඩ තියෙන්න ගිහිල්ලා මම පෙන්නනවා ඔයගලන්ට ලේක් එකත්. ඉතින් හරිම ලස්සන තැනක්. කැංගරුව හරියට හිටියා. ඉන්න බලන්න මම කැංගරු ටිකක් හිටත ඔයගොල්ලෝ කැංගරුව නිදහසේ යනවා හැමතැනම මේ හරිය. ඒකත් පෙන්නන්නම්. අපි බලමු මේ උඩට ගිහිල්ලා කොහොමද අපේ ලේක් එකේ පේන්නේ කියලා. හරි. ඔන්න මං ආවා මෙතන ඩෑම් එක උඩට. මේ බලන්න කොච්චර ලස්සනද කියලා. හවසට මේ හරිය කැංගරු පිරීලා ඉන්නවා හවසට. මම පේන ඇති ලස්සන ලේක් එකක්. මේ ලේක් එකේ හැමතැනම ඇවිදින්න පුළුවන්. ඇවිදලා වාඩිලා බාබිකියු කරලා කට්ටියට ලස්සනට එන්ජොයි කරන්න පුළුවන්. හරිම ලස්සන ලේක් එකක්. අන්න බලන්න. මම සෙල්ෆි ගන්නවා මේ. No diving or jumping. ඔන්න අපි යනවා දැන් ලේක් එකේ ඩෑම් එක උඩ. මාන්න හරිම ලස්සනයි. කොක්කු වගේකුත් ඉන්නවා වගේ පේනවා. බලන්න. මේ ලේකේ එහා පැත්තේ ඔයගලන්ට පේනවා ඇති. එහා පැත්තේ තියෙනවා මේ විදිහටම මිනිස්සුන්ට ඇවිල්ලා එන්ජොයි කරන්න. අද නම් ඉතින් සීතලයි. අද ගොඩක් සෙනඟ අඩුයි. මොකද සීතල වැඩි -4ක් විතර තියෙනකොට හරි අමාරුයිනේ. මිනිස්සුන්ට එළියේ ඉන්න. අපිත් මේ ගැහෙනවා. මේ හිටියට මේ බන් හරිම ලස්සනයි. ඔන්න බලන්න. දැන් අපි මේ යන්නේ ඩෑම් එක උඩින්. මේ තියෙන ඔයගලන් පල්ලෙහාට පේන ඇති අපි මං ඉස්සෙල්ලා ගත්ත ෆොටෝස් ගත්ත ඒරියා එක. ඔන්න අපි දවස් 16ක් ඕස්ට්‍රේලියාව වටේ ගිහිල්ලා අද අන්තිම දවස. දැන් අපි මේ ගෙදර යන ගමන් සිඩ්නි ඉඳලා මෙල්බර්න් වලට යන ගමන් දැන් අපි නිව් සවුත් වේල්ස් පහු කරලා වික්ටෝරියා වලට නැවත රීච් වුණා දවස් 16කට පස්සේ. දැන් අපිත් එක ගිය 5 දෙනාගෙන් දෙන්නෙක් පාර හරවලා ඒගොල්ලෝ ජීලොං පැත්තට ගියා. දැන් මෙල්බර්න් වලට යන තුන්ගොල්ලෝ තමයි දැන් ඉතුරුලා ඉන්නේ. ඉතින් තව කිලෝමීටර් 200කින් විතර අපි ගෙදරට යනවා. ඉතින් ඔන්න ඕස්ට්‍රේලියාවට දවස් 16ක ට්‍රිප් එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරලා දැන් අපි මේ ගෙදර යන ගමන් මේ මග නවත්තලා තමයි දැන් ශරීර කෘත්‍යයන් කරන්නත් එපා යන ගමන් නේද? ඒවා කරලා මේ දැන් අපි ගෙදරට රීච් වෙන්න ලඟ වෙලා ඉන්නේ. ඔන්න එහෙනම් නැවතත් ආයි ඕස්ට්‍රේලියාව ගැන වීඩියෝකින් අපි හම්බෙමු. මම හිතනවා ඔයගලන්ට මේ ලස්සන ඕස්ට්‍රේලියාව ටිකක් හරි ෆීල් වෙන්න මේ වීඩියෝ බ්ලොග්ස් ටික හෙල්ප් වෙන්න ඇති කියලා. එහෙනම් බයි බයි. නැවත හම්බෙමු. තාමත් ඉක්මනින්.